ඉතින් කොහොමද අද පොඩි වීඩියෝක් කරන්න බැලුවේ මොකද අද අපේ ෆයිනල් ඉයර් එකේ පළවෙනි දවස සෙමෙස්ටර් එකේ අනිත් එක මේ කට්ටිය එහෙම පොඩ්ඩක් අහන හොස්ටල් කොහොමද අරමයි මෙහෙම කියලා ඒකත් එක්ක මම බැලුවේ පොඩි ඩේ ව්ලොග් එකක් කරන්න රූම් එක නම් වැඩි පෙන්වන්න බෑ මොකද අස් කරලා නැහැ හරියට මේ වැඩි අජුතයිනේ මම පෙන්වන්නම් වටේ කොහොමද තියෙන්නේ කියලා බලමු පොඩ එළියට බහලා ඉතින් කැම්පස් එක නිකන් පෙන්වන්නම් බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද තියෙන්නේ කියලා අර කට්ටිය එහෙම මගෙන් අහනවා මේ හොස්ටල් කොහොමද තියෙන්නේ කැම්පස් එක ඇතුළේමද තියෙන්නේ ඒක මම පොඩ්ඩක් පෙන්වන්නම් කියන වචනින් කියනකට වඩා ලේසි මම අර වීඩියෝ එකක් කරලාම පෙන්වන එක මම නිකන් දලා අදහසක් ගන්න නිකන් වීඩියෝ එකක් කරන්න අපි වෙන දවසක වටේට යමු කැම්පස් එකේ මේ අද පොඩ්ඩක් සාරාංශයක් විදිහට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා මම දවසේ වෙන දේවල් ටික පොඩ්ඩක් නිකන් පෙන්නන්න ඕකේ දැන් ලෑස්ති වෙලා මේ පල්ලෙහාට යන්න ඕන මම ඊට කලින් ඔයාලන්ට පෙන්නන්නම් මෙතනට පේන විදිය මේ තියෙන්නේ මගේ රූම් එකෙන් එළිය මට පේන විදිය මෙතන ඉස්සරහා තියෙන ගර්ල්ස් හොස්ටල් එක මෙතන මේ සයිඩ් එකකිනුත් තියෙන්නේ ගර්ල්ස් හොස්ටල් එක අන්න අර පැත්තේ තමයි තියෙන්නේ අර යුනිවර්සිටි එක මේ තියෙන්නේ අපේ ෆැකල්ටි මම බැල්කනියට ගිහිල්ලා පෙන්නන්නම් මේ තව කොහොමද අපිට පේන්නේ කියලා එළිය යන්කෝ මම දැන් මේ හොස්ටල් එකෙන් එළියට ආවා. පිටිපස්සේ තියෙන අපේ හොස්ටල් එක. ව්ලොග් එකක් කරනවා. අද අපිට කැමරා සහායකයෙකුත් ඉන්නවා. සිකියුරිටි පොයින්ට් එක. හලෝ. මේ සිකියුරිටි රූම් එක ගාඩ් රූම් එක තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. මෙතනින් තමයි එන්න ඕනේ ඒ හින්දා මේ සිකියුරිටි එක ගැන බය වෙන්න දෙයක් නැහැ මම මේ ඉන්න පාරට කියන්නේ නාලවරාන පාර හරි මේ පැත්තේ තියෙන කැම්පස් එක මේ පැත්තේ තියෙන හොස්ටල් එක ඩී නිස්ටි මේ තියෙන්නේ සෙකන්ඩ් ඉයර් එක ෆැකල්ටි ෆස්ට් ඉයර්ස්ලව පිළිගන්න හදපු තොරණ මේකේ උසනේ ඊට පස්සේ අයියා මම ඇත්තටම මේ ආපු පළවෙනි පාර ඕපන් කරා හරි දැන් තමයි හරි මේ තමයි මේ අපේ අලුත් කැන්ටින් ඉස්සරහට එන්න තියෙන්නේ අදට ඉතින් යාළුවනේ වීඩියෝ එක ඉවරයි ඉස්සරහට මම කැම්පස් එක වටේම වීඩියෝ කරලා ලස්සන වීඩියෝ එකක් ඔයාලා ගාවට ගේන්නම් එහෙනම් මම යනවා උස්සන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්න මතක ඇතුව බයි බයි